ආයිබෝන් පුතේ සියලුම දෙනාට. ඉතින් ඔයාව අපි ආදරෙන් සාදරෙන් අපේ මාස 4 ඔන්ලයින් දේශපාලන විද්‍යාව පන්තියට පිළිගන්නවා. ඉතින් මේ පුතාට පන්තියට දැන් ඔයා පේමන්ට් කරලා සම්බන්ධ වෙලා ඇති. පුතාට පන්තියේ පැවැත්වෙන කාලසටහන සම්බන්ධව පොඩි අපැහැදිලි බවක් තියෙන්න පුළුවන්. අන්න ඒ අපැහැදිලි තැන් ඉතාමත්ම පැහැදිලි ඔයාට පන්ති කාලසටහන සහ අපේ පන්තියේ පාඩම් 15 කවර් කරන විදිහ පිළිබඳව මේ වීඩියෝවෙන් පුතාට දැනගන්න පුළුවන්. මගේ පුතා පොඩි කොල කෑල්ලක් අරගෙන කාලසටහන ලියා ගන්න. right? හරි. එහෙනම් දැන් හොඳ ළමයි වගේ කොල කෑල්ලක් රෙඩි කරගන්න. කාලසටහන වගේ සටහන් කරගන්න. වීඩියෝ එක දිග වුණාට කමක් නැහැ පුතේ. ඔයාට සම්පූර්ණ මේ කියන දේවල් පැහැදිලි වෙන්න ඕන. ඒ නිසා සම්පූර්ණ වීඩියෝ එක නරඹන්න. මොකද නැතිනොත් ඔයාට මේ මාස 4ෙන් පාඩම් 15ම කවර් කරගන්න බැරි වෙවි ඈ. right. පුතේ දැන් අපි දන්නවා 12 වසරටයි 13 වසරටයි දේශපාලන විද්‍යාවේ පාඩම් තියෙනවා 15ක්. ඔය පාඩම් 15 මම සම්පූර්ණ ආවරණය කරන්න ඕන මේ මාස 4දී. ඒකට ලොකු කැපකිරීමක් ගුරුවරයා තුල වගේම ළමයා තුලත් තියෙන්න ඕන. right. මගේ පැත්තෙන් කරන වැඩපිළිවෙල මම ඔයාලට ඉතාමත්ම පැහැදිලිව කියන්නම්. පුතේ අපේ පන්ති දෙකක් තියරි පන්ති දෙකක් තියෙනවා. එකක් තමයි අංග හරුවාද සවස 5ට. right. සාමාන්‍යයෙන් 5 ඉඳන් 6 7 වගේ වෙනකම් 7 8 වෙන්නත් පුළුවන්. අපි දාමුකෝ 7:30 වෙනකම් පන්ති තියෙනවා. පැහැදිලිද පැටවෝ? right. එතකොට අඟහරුවාදා මොන කොටස්ද ආවරණය කරන්නේ? පළවෙනි පාඩම ඉවර කරනවා, දෙවෙනි පාඩම 3 4 5 6 7 කියන පාඩම් ටික අපි අඟහරුවාදා සවස 5ට ඉවර කරනවා. ඒ කියන්නේ ඔයා හිතන්න එපා දැන් මේ එක අඟහරුවාදාවකින් මේ ඔක්කොම ඉවර කරන්නේ නැහැ. හොඳේ? මාස 4ක් ඇතුළත මේ හැම අඟහරුවාදාවකම මේ කොටස් ටික ඉවර කරනවා. පැහැදිලිද? right පැටව. ඊට පස්සේ අපි ඊළඟ දවසේ දෙනවා ඉරිදා. ඉරිදා දින පුතාට රාත්‍රී 8 ඉඳන් සාමාන්‍යයෙන් 11 වගේ වෙනකම් පන්තිය තියෙනවා. එතකොට පැටවු ඉරිදා දවසේ ඔයාට ආවරණය කරන්නේ 8 වෙනි පාඩමේ ඉඳන් පටන් ගන්න ඕන. right 8 වෙනි පාඩම ඉවර කරනවා 9 10 11 12 13 14 15 කියන පාඩම් ටික පුතේ ඉරිදා රාත්‍රී 8 ඉඳන් 11 වෙනකම් කවර් කරනවා. මේක මාස 4දී මේක සම්පූර්ණ කවර් කරනවා. right? හරි. ඊට අමතරව තවත් ක්ලාසස් නැද්ද? තියෙනවා. ඒ තමයි ප්‍රශ්න පත්‍ර පන්තිය. ප්‍රශ්න පත්‍ර පන්තිය තියෙනවා පුතේ සුපුරුදු පරිදි සඳුදා ප්‍රශ්න පත්‍ර පන්තිය සෙනසුරාදා හවස 5 ඉඳන් 6:00 වගේ 7 වගේ වෙනකම් පන්තිය තියෙනවා. right? හරි. දැන් ඔයා දැක්කද ඔයාට සතියට දින 1යි 2යි 3යි අඟහරුවාදා ඉරිදා සෙනසුරාදා. පැහැදිලිද? right. දැන් ඔයා දැන් මේ මාස 4 පන්තිට ආපු ළමයෙක් විදිහට දැනට අපි අවසන් කරපු පාඩම් ටික කියන්න. අපි 8 වෙනි පාඩම ඉවරයි. පැටවු 8 වෙනි පාඩමට අයිති වෙනවා 1900 පේනව නේද ඔයාලට? ඔව්. 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රමය කියලා එහෙකුයි 1972 පළමු ජනරජය කියලා පාඩමකුයි පාඩම් දෙකක් තියෙනවා මේ 8 වෙනි පාඩමට. right? මේ දෙක ඉවරයි. මගේ පුතා කවද පන්තියට සම්බන්ධ වුණත් ඔයාට මේ පාඩම් වල රෙකෝඩින් ගන්න පුළුවන්. පැහැදිලිද? right. එතකොට ඔයා ගාව මේ වෙද්දි මෙන්න මේ පාඩමේ රෙකෝඩින් එක ඉතාමත්ම පැහැදිලිව තියෙන්න ඕන සහ ඒ ටික ඔයා බලලා ඉවර කරගන්න ඕන. right? ඔයාට මේ වගේ PDF ටික දෙනවා. දැන් මේ පාඩම් කොහොමද පුතේ? මේ පාඩම් තවම අපි ඉවර නැහැ. මේ පාඩම් ටිකත් අපි ස්ටාර්ට් කරගෙන ටික ඔහොම කරගෙන යනවා. පැහැදිලිද? right. දැන් ඊට පස්සේ මම පොඩ්ඩක් කියන්න ඕන මේ අපේ පන්ති කාලසටහන ගැන කතා කරද්දි මේ විදිහට ලස්සනට කරගෙන යන අතරතුරේදී අපි ඔයාට දෙනවා මේ පාඩම් ටික ඉක්මනින් ඉවර කරගන්න රෙකෝඩින්. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. හොඳට මේව අහගෙන ඉන්න. මම අඟහරුවාද දවසේ කරනවා කියලා හිතන්නකෝ. දැන් අපි බලමුකෝ මෙන්න මේ පිටු 50ක ඩියුට් එකක්. දැන් මේක
පළවෙනි පාඩම කියලා හිතන්න පිටු 50කට යුත් එකක්. මම අඟහරුවාට දවසේ කරනවා පළවෙනි පිටුවේ ඉඳන් 15 වෙනි පිටුව වෙනකම් මම උගන්වනවා. ලයිව් උගන්වනවා. ඒ කියන්නේ ලයිව් ඇවිල්ලා උගන්වනවා. right? හරි. ඊට පස්සේ මම ඔයාට ආයි group එකට දානවා 15 වෙනි පිටුවේ ඉඳන් 20 වෙනි පිටුව දක්වා වගේ මම ඔයාට උගන්වනවා මේ රෙකෝඩින් ටික දානවා. 15 වෙනි පිටුවේ ඉඳන් 20 වෙනි පිටුව දක්වා මම ඔයාට රෙකෝඩින් ටිකක් දානවා. පැහැදිලිද? right. ඊට පස්සේ ආයි ඊළඟ අඟහරුවාද ආයි මම 20 වෙනි පිටුවේ ඉඳන් 30 වෙනි පිටුවේ වෙනකන් ලයිව් උගන්වනවා. පැහැදිලිද? එතකොට ඔයා මේ ටික ලයිව් ක්ලාස් එකකට එන ගමන් මෙන්න මේ වගේ රෙකෝඩින් ටිකක් බලලා ඉවර කරගන්න ඕනේ. right. හරි. ඉතින් මේ ඔය වගේ අර පොඩ්ඩක් ඉක්මනින් කරන්න ඕන නිසා තමයි පුතේ ලයිව් ක්ලාස් එකට අමතරව රෙකෝඩින් උත් දාන්නේ. කොහොම හරි අපි මේක කරගන්න එපා නේද? right. ඉතින් ඕක තමයි අපේ වැඩපිළිවෙල. ප්‍රශ්න පත්‍ර පන්ති ගැන කතා කරද්දී පුතේ අපි රෑන්කින් පේපර්ස් කරන්නේ. දැනට අපි එක ප්‍රශ්න පත්‍රයක් කරලා තිනවා. ඔයා ඒ වගේ රෙකෝඩින් ටික සංවිධායක මණ්ඩලයේ හරහා ඉල්ල ගන්න පුළුවන්. මෙන්න සංවිධායක මණ්ඩලයේ කියන නම්බරේ 076යි 90යි 91යි 508. right. මෙන්න මේකට මැසේජ් එකක් දාලා ඔයාට මේ කලින් කරපු වගේ රෙකෝඩින් ටික ඉල්ල ගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? right පුතේ. ඉතින් මේ ඕක තමයි අපේ process එක. බය වෙන්න දෙයක් නෑ. අනිවාර්යෙන් ඔයාලා කොට දානවා. අනිවාර්යෙන් ඔයාගේ සාමාර්ථය සාක්ෂාත් කරනවා. ඔයාගේ නීති පීඨයේ සිහිනය සැබෑවක් කරනවා. ඔයා දිගටම අපිත් එක්ක අත්ල් බැඳගෙන ඉන්න. ඊළඟ කාරණාව තමයි මම සල්ලි ගන්නේ නැතුව වෙනමම ක්ලාස් එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. තමයි වෙනමම පේපර් පන්තියක් රචන වේග ඒ පේපර් පන්තියේදී විශේෂයෙන් අවධානය යොමු කරන්නේ රචනා ප්‍රශ්න පැත්තට. රචනා ප්‍රශ්න වලට ටයිමින් තියලා ලියවනවා. ගොඩාක් ළමයින්ට රචනා ප්‍රශ්න පහම ලියා ගන්න බැහැනේ විභාග ශාලාවේදී. ඒ ප්‍රශ්නෙට ගොඩාක් අය මොන දෙනවා. ඉතින් ඒකට උත්තරයක් විදියට අපි ළමයින්ට රචනා ප්‍රශ්න ලියවනවා වෙලාව තියවලා. right. ඉතින් ඒවත් එක්ක ඔයාට අනිවාර්යෙන් ගොඩ දාගත්ත හැකි විභාගෙ ලඟ වෙලා අනුමාන ටිකකුත් දෙනවා. ඉතින් ඒකත් 80ක් විතර එනවා. ඒ අනුමාන ටිකයි ඔයාගේ හැකියාව එකතු වුනහම පට්ට ගේමක් ගහන්න පුළුවන්. right. බය නැතුව ක්ලාස් එකට දිගටම එන්න අපි වැඩේ අල්ලන් දිගටම කරමු. එහෙනම් හැමෝටම ජය වේවා.